ආයිබෝවන් මම ප්‍රසංගිකා හේරත්. මම සනස සමිතියේ සමාජිකත්වය අරන් තියෙනවා 2005. මගේ අංකය 781. මම දැනට කුළුබඩු ව්‍යාපාරයක් කරගෙන යනවා. ඉසිරි නිෂ්පාදන කියලා තමයි ඒ කුළුබඩු ව්‍යාපාරය පටන් අරගෙන යන්නේ. ඉතින් මේ කරගෙන යන්නේ විදාතා මධ්‍යස්ථානයේ හරහා තමයි මම මේක පටන් ගත්තේ. පුහුණුව ලැබුවේ එතනින්. ඊට පස්සේ මට මේක ගෙදර කරගෙන යනකොට මේ පොඩි මට බිල්දිමක අවශ්‍යතාවයකුත් ඇති වුණා. ඒ අතරතුරදී මට සනසෙන් මේ උදව්වක් වුමනා වුණා. එතනදී මට සනසෙන් මූල්‍ය අරමුදලක් ලබා දුන්නා. ඒ නිසා තමයි මම මේ ගොඩ නැගිල්ලක් හදාගත්තා. ඊට පස්සේ මට දැන් මේ කරගෙන යන වැඩ කටයුතු හොඳින් කරගෙන යන්න පහසුකම් සලසගත්තා. මම ඊට පස්සේ ඉඳ පහසුකම් තිබුණා. මම මේ ව්‍යාපාරේ පටන් ගත්තේ 2021 වර්ෂයේ. එතකොට ඒකට හේතු උනේ ගෙදර ප්‍රධාන වශයෙන් අමුද්‍රව්‍ය තිබුණා. කොරකා, ගම්බීස්, එතකොට පුරුඳු මගේ දේවල් මගේ වත්තේ තිබුණා. ඉතින් ඒකෙන් තමයි මේ ව්‍යාපාරේ පටන් ගන්න ප්‍රධාන හේතු උනේ. එතකොට මේ මං හදන මේ කුළුබඩු සම්පූර්ණම 100%ක්ම ස්වභාවිකව තමම නිෂ්පාදනය කරලා තියෙන්නේ. වෙළඳ පොළට නිෂ්පාදනය කියන්නේ කිසිම රසකාරකයක් මම වඩංගු කරලා නැහැ. මං හදනවා මේ බිරියානි පවුඩර් එකක් හදනවා. එතකොට මස් කරි පවුඩර් එකක් හදනවා. එතකොට ගොරක පේස්ට් හදනවා. ඒවට කල්පවතින දේවල් රසකාර කිසිම දෙයක් අඩංගු කරලා නැහැ. මගේ මේ නිෂ්පාදන මම හලාවත ප්‍රදේශයේ දක්වාම අරගෙන යනවා. එතකොට තොග වෙළඳ සැල් සිල්ලර කඩ මම ගණනාවකට බඩු දානවා. දුනදායි නිෂ්පාදන මම 20කට අධික ප්‍රමාණයක් වෙළඳ සැල් වලට බෙදා හරිනවා. ඒ වගේ මේ දාන වෙළඳ සැල් වලට දාන බඩු කවදාකවත් මම ඉතිරි වෙලා ගෙදර අරන් ආපු දවසකුත් නැහැ. මේ දාන ප්‍රමාණයම අලෙවි වෙනවා. සමාජිකයන්ගේ හැකියාවන්ට වටිනාකමක් දෙන කිරිමැටියාන සනස සමිතියට වසර 35ක් සපිරීම වෙනුවෙන් මාගේ උණුසුම් සුබ පැතුම් එක් කරනවා. ඒ වගේම සමිතියටත් කවදා සුවදව කටයුතු කරන කාර්ය මණ්ඩලයටත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.